මේක බයිට් එකටත් නියමයි. ඒ වගේම පොඩි ළමයින්ට හදලා දෙන නියම කෑම. පොඩි අය ෆිෂ් කන්න නැත්නම් මේක අනිවාර්යෙන් මේ විදිහට try කරලා බලන්න. Hi guys, මම අද පෙන්නන්නේ Chinese විදියට කොහොමද ෆිෂ් එකක් ස්ටීම් කරගන්නේ කියලා. මේක නියම බයිට් එක. මම අද ස්ටීම් කරන්න අරන් තියෙන්නේ පරාමාළුවෙක්. මම මෙයාගේ කොරපුතු ටික අයින් කරලා කරමාල් ඊට පස්සේ වරල් සේරම අයින් කරලා තමයි මේක ස්ටීම් කරගන්න යන්නේ. මම දැන් මෙයාව සුද්ධ කරගෙන ඉවරයි. අපි දැන් මේ පැත්තට පොඩි කට් එකක් දාගන්න ඕන දෙපැත්තෙම. මුලින්ම අපි මෙයාව salt, pepper, lime වලින් සීසන් කරගමු. ස්ටීම් කරන කලින් මම මෙයාගේ බඩ ඇතුළට දාගන්නවා ලුණු ගස් ඒ වගේම ginger and garlic. ඊට අමතරව ඔයාලට දාන්න පුළුවන් lemon grass. මම මෙතනදී lemon grass use කරේ නැහැ. ඒ වුණාට මම lemon කොළ මෙයාගේ ඇතුළට දාගන්නවා. මේක තමයි මම ස්ටීම් කරන්න අරන් තින්න ප්ලේට් එක. මම ප්ලේට් එකේ යටි පතුලට දානවා ginger and garlic, ඒ වගේම ලුණු කොළ සහ lemon කොළ. මාළු ස්ටීම් වෙනකන් අපි සෝස් එක හදාගමු. මුලින්ම fish sauce චුට්ටක්, light soy sauce, lime juice, sugar පොඩ්ඩක්, pepper, වතුර චුට්ටක් දාගමු. මම මෙතනදී ලුණු දාගන්නේ නැහැ මොකද fish sauce එකේ soy sauce එකේ දෙකම හොඳට ලුණු තියෙනවා. Wow. Fresh ginger ටිකක් දාගමු. green chilies, lime. අපි හදාගත්ත sauce එක. coriander leaves. Finally මම marina hot coconut oil ටිකක් දාගන්නවා. Wow, මාරම සුවඳයි. අපි දැන් මේක try කරලා බලමු. Perfect.